සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි කියලා දත් කඩවර දේතාඩවියෙන් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් දරුවනේ අද කතා කරන්නේ වරන් සම්බන්ධව නෙමෙයි හැම දරුවෙකුටම විශේෂ වූ කාරණාවක් සම්බන්ධව. ඉතින් අපේ කඩවර දේතාඩවිය WhatsApp group එකෙන් බොහෝ දරුවන් ප්‍රමාණයක් අහලා තිබුණා ගුරුතුමනි නිවසේදී අසමගිකම් දුරු කරගන්න ආග්‍රහපල වලට හා එතකොට තමන් හරි හම්බ කරන් එන්නා වූ මිල මුදල් ඉතිරියක් නැති වෙන එකට තමන්ටම කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන අහලා බොහෝ දරුවන් දාලා තිබුණා. ඉතින් ඒකට පිළිතුරු වශයෙන් තමයි මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඝන දෙවියන් හරහා කරනු ලබන පැරණි ගුරුකම් ක්‍රමයක් නෙවෙයි දරුවනේ කෙම් ක්‍රමවේදයක් ගැන තමයි අද ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක තුලින් ගෙනාවේ. ඉතින් මගේ දරුවනේ මේ අපි මුලින්ම එකට අවශ්‍ය වෙනා වූ පූජා බඩු ටිකක් තියෙනවා. ඒ පූජා බඩු ටික මම මුලින් සඳහන් කරලා ඉන්නවා. දරුවනේ බුලත් කොළ 7ක් ඕනේ. බුලත් කොළ 7යි. එළඟි තෙල් පහන් 3යි, අබ තෙල් පහන් 3යි, පොල් තෙල් හෝ රන් තැඹිලි තෙල් පහන් 3යි අවශ්‍ය වෙනවා දරුවනේ. ඊට පස්සේ තමන් ගන්න ඕනේ දෙකේ කාසි හෝ පහේ කාසි 7ක් ගන්න ඕනේ. කරුංග ගෙඩි 7ක් ගන්න ඕනේ. එතකොට මල් වර්ග ගන්න ඕන තමන්ට කැමති මල් ප්‍රමාණයක් පාට මල් වලින් හෝ හැම මලකින්ම කඩා ගන්න පුළුවන්. විශේෂ කොට තියෙනවා දරුවනේ මේකට නිල් මල් 7යි. එතකොට නෙළුම් මල් 7යි. සුදු නෙළුම් මල්, රතු නෙළුම් මල් 7යි, සුදු නෙළුම් මල් 7යි. ඒ වගේම තව ඕනේ කපුරු, සාම්බ්‍රාණි, හඳුන් කූරු, එතකොට පරහද, එතකොට පරහද කුංකුම ඔය වගේ දේවල් ඕනේ. මේකට කුළු බඩු ටිකකුත් අවශ්‍ය වෙනවා දරුවනේ. එනසාල් කරාඹු නැටි, ඒ වගේම ලුණු, ගම්මිරිස්, කුරුඳු පොතු, ඒ තියෙනා වූ තමන්ගේ නිවසේ පාවිච්චි වෙනා කුළු බඩු ටික මාළුවට දාන තමන් එදිනදා පාවිච්චි කරන කුළු බඩු ටික වෙනම පිරිසිදු අරගන්න ඕනේ දරුවනේ. ඒ වගේම තව ඕනේ ඊතන මල් මාලයක්, එතකොට නිල් මල් මාලයක්, සුදු මල් මාලයක්. මේවා දරුවනේ කඩෙන් ගත්තු මල් මාලේ තමන් අතින් හදාගත්තු මල් මාල තමයි ඕනේ. පිනිදිය කුප්පියක් ඕනේ. තමන්ට කිරිබතක් හදාගන්න තියෙනවා. ඒ කිරිබත හදාගන්න කැකුළු හාල්, සුදු කැකුළු හාල් 250යි, අකුරු 50යි, මුද්දරක් වලම් ග්‍රෑම් 50ක්. ඒ වගේම තමන්ට කැමති තව මොන හරි දානවා නම් දාන්න පුළුවන් නම් තමන් කැමති නම් ඒ දේවල් දාන්න. එතකොට සූකිරි ටිකක් ඕනේ. ඒ පූජා ද්‍රව්‍ය ටික අරගෙන තමන්ට පුළුවන් නම් කිරි හට්ටියක් ගන්න, නැත්නම් යෝගට් එකක් ගන්න, මී පැණි ටිකක් ගන්න, විලඳ, එතකොට හබලපෙති වගේ ඒ කෑම ටික සකස ගන්න ඕනේ ඝන දෙවියන්ගේ පූජාව වශයෙන්. ඊට පස්සේ දරුවනේ අපි එතනින් එහාට කතා කරමු. මේකට තව තමන්ට පුළුවන් නම් රන් තැඹිලි ගෙඩියක් හෝ තැඹිලි ගෙඩියක් ගන්න, පොල් ගෙඩියක් ගන්න මේ පූජා බඩු ටිකට. එතනින් එහාට අපි කතා කරමු දරුවනේ මේක කරගන්නේ කොහොමද කියලා. තමන් බදාදා දිනක තමන්ගේ නිවසේ ඇතුළත සාලය, තමන්ගේ සාලය මැද සුද්ධ බුද්ධ කරලා කාපැන් ඉහලා මේසයක් මත හෝ මේසයක් මතට ටිකක් ලොකු මේසයක් ගන්න දරුවනේ. ඒ මේසේ මතට නැත්තම් තමන්ගේ බිම ආසනයක් හදාගෙන කරන්න පුළුවන්. ඒක පිරිසිදුව මැටි මක් ගා ගන්න පුළුවන් නම් හොඳයි. යම් හෝ පැදුරක් හරි එලලා ගොම මැටි ගා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම බැරි නම් ඔයගොල්ලන්ට මේසයක් අරගෙන මේ වැඩ පිළිවෙත් ටික පිරිසිදුව කරගන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ තමන්ගේ නිවසේ තියෙනවා නම් ගණපති දේවතාවුන් වහන්සේට පිළිමයක් හෝ පින්තූරයක් පිළිමයක් තිබුණා නම් වඩාත් හොඳයි. ඒ පිළිමය දරුවනේ එළකිරි හෝ පොල් කිරි, කහ වතුර, එතකොට බෙහෙත් වර්ග 7ක වතුර, තමන්ගේ වත්තේ කොලේ පිටි තියෙන ඖෂධ වර්ග 7ක් ඒවා තම්බලා අරගෙන බෙහෙත් වතුර හදා ගන්න පුළුවන්. ඒ වගේම අභිෂේක කරවලා උදෑසන තමයි මේක කරන්න ඕනේ. උදෑසන අපි 4ට ඕනේ නෑ දරුවනේ. බොහෝ දරුවන්ට අපහසු වෙන නිසා
තමන් 5ට විතර පටන්ගෙන 12 වෙන්න 12ට කලින් ඒ දේවල් අයින් කරලා ඉවත් කරලා පිරිසිදු කරන්නත් ඕනේ. ඉතින් 5ට විතර පටන් අරගන්න මේ වැඩ ටික ඔයාලට ඒ සුදුසු පහසු වෙලාව කියන හිතන විලාවට ඔයාලා මේ වත් පිළිවෙත් ටික කරගන්න. ඉතින් ඊට පස්සේ අභිෂේක කරලා ඉවරලා දරුවනේ අර මං ගන්න කිව්ව මේසේ මත හොඳට පිරිසිදු කරලා කෙසෙල් කොළ එලලා ලස්සනට කෙසෙල් කොළ එලලා ඉවරලා ඇඹුල් කෙසෙල් කොළ ගන්න ඕනේ වෙන කෙසෙල් කොළ ගන්න එපා. ඇඹුල් කෙසෙල් කොළ එලලා ඉවරලා ගණපති දේවතාවුන් වහන්සේ ඒ මැදින් තැන්පත් කරන්න ඕනේ. හරි මැදින් තැන්පත් කරන්න. ඊට පස්සේ නැට්ට පැත්ත උන්වහන්සේගේ පැත්තට හිටින විදිහට බුලත් කොළ 7 තරමක් දුරින් වටේට තැන්පත් කරන්න ඕනේ. අර මං කියවපු පහන් ඒ බුලත් කොළ උඩින් තියන්න පුළුවන් ආකාරයට. ඊට පස්සේ ඒ මං කියන්නා වටේට මලක් හැඩයට තියලා ඉවරලා අර මං කියපු ආකාරයටම පහන් ටික අරගෙන ඒ පහන් ටික ඒ බුලත් කොළ 7 උඩින් තියන්න. ඊට පස්සේ දරුවනේ තමන්ට පුළුවන් තමන් ගන්න කියන මං කියපු පූජා ද්‍රව්‍ය ටික ඒ වටේට තැන්පත් කරලා සුවඳ දුම් මල් පහන් ඒ ටික පූජා කරලා එතකොට මල් මාලා ටික දේවතාවුන් වහන්සේට දාලා තමන්ට පුළුවන් නම් තමන් දන්න ආකාරයට ගණපති දේවතාවුන් වහන්සේට ශ්ලෝක කවි කන්නලව් ටික කරලා ඉවරලා තමන්ගේ දුක හා තමන්ට තියෙනා වූ දෝෂ ටික අයින් කරලා පවුලේ සමගිය ඇති කරලා මේ ධනය ආකර්ෂණය කියන්නා වූ දේවල් 4 දෙසින් ළඟා කර දෙන්න කියලා ආයාචනයක් කරන්න පුළුවන් පුතේ. පිරිසිදුව භක්තියෙන් පවුලේ සියලු දෙනාම වන්දනාමාන කරන්න ඕනේ. ගණපති දේවතාවුන් වහන්සේ කියන්නේ දරුවනේ මහේශාක්‍ය දෙවි කෙනෙක්. ඉතින් ඔහුගේ නාමයට අගෞරවයක් වෙන විදිහට වැඩ කටයුතු සිද්ධ කරන්න එපා. ඉතින් ගණ දෙවියන් කියන්නේ ඊටමත් කරුණාවන්ත දෙවි කෙනෙක්. ඉතින් ඉක්මනින් පහදව ගන්න පුළුවන්. තමන් කවි ශ්ලෝක කිව්වේ නැතත් කමන්නේ ඒ පූජාවන්වත් පිළිවෙත් ටික කරලා ඊට කලින් බුදුන් වඳින්න ඕනේ. මං ඊව ආකාරයට බඩු බාන ටික අරගෙන ඒ මං කියුවේ පිළිවෙලකටම සකසගෙන පූජාසනය තමන්ට පුළුවන් ආකාරයේ කවි කන්ලව් ටිකක් හෝ කියලා නැත්තත් කමන්නේ. ගණ දෙවියන්ගෙන් තමන් ඉල්ලා හිටින්න ඕනේ මගේ පවුලේ තියෙනා සියලු ප්‍රශ්න දුරුවන් කරලා දීලා සාමය සතුට සෞභාග්‍ය ඇති කරලා දෙන්න කියලා ඉල්ලුවා නම් දරුවනේ ගණ දින 3ක් ඇතුළත වෙනසක් දැනේවි තමන්ට. මේක නිතරම මාසෙකට එක සැරයක් තමන්ගේ නිවසේ කරගන්න පුළුවන් නම් බොහෝ වටිනවා. ඉතින් මේක හාස්පසින්ම වෙනස් ක්‍රම වේද තියෙනවා. ඉතින් ඒවා ගැන කතා කරන්න ගියත් බොහෝ වෙලා යනවා දරුවනේ. ඒක නිසා තමයි මම මේ කෙටි විදියකට ඔයාලට මේ ක්‍රමවේදය ගෙනාවේ. මම මේක ඉස්සරහට කරන ක්‍රමවේදය මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් වීඩියෝ රාමු තුලින්. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්න සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.